ලංකාවේ දේශපාලනයේ ඉන්නවා සමහර චරිත මියගිය දවසකට මතක් කරලා ආදාහනය කරලා ඒ භස්මාවශේෂ ටික ලංකාවෙන් පුළුවන් තරම් ඈත මුහුදකට අරගෙන ගිහිල්ලා ලංකාව දෙසට හමන්නේ නැති මූදු රළකට ඒ භස්මාවශේෂ එකතු කළ යුතු තරමටම ලංකාවට ශාපයක් වුණු දේශපාලකයන්ගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙද කිව්වා chance එකක් දෙන්න කියලා. ඉතින් chance එක දුන්නා. මම නම් කිව්වේ මේ එල්බෝඩ් කාර්යෝ දාන්න එපා පළපුරුදු අය දාන්න කියලා. කොහමද එල්බෝඩ් කාර්යෝ දැම්මා. අලිමාව හිතනවා නම් දිනනවා කියලා එහෙම දිනන්නේ නැහැ. මොකක් තැනක බහුතරයක් ලැබෙන්නේත් නැහැ. එහෙනම් අපි බලන්නේ මේ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අපි විතරක් නෙමෙයි ඒ අනික් කණ්ඩායමුත් එකට එකතු වෙන්න. රනිල් වික්‍රමසිංහ මේ වචන ටික කියන්නේ දැනට දවස් කීපයකට පෙර. මේ වචන ටික ඇතුලේ තියෙන අන්තර්ගතය අපි හරියට තේරුම් ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ ජාතික ජන බලවේගයත් සමග කොයිතරම් දුරට වෛරයකින් ඉන්න කෙනෙක්ද කියන එක. රනිල්ගේ මේ මෑත කාලයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබුණේ මේ වෛරය කියන දේ උඩ. ජාතික ජන බලවේගය සමග පමණක් නෙවෙයි ලංකාවේ මිනිස්සු සමගත් රනිල් වික්‍රමසිංහට ලොකු දැඩි වෛරයක් තියෙනවා. රනිල්ගේ මේ වෛරය හරියටම අපි තේරුම් ගන්න නම් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය කෙටියෙන් අපි නැවත වතාවක් මතක් කරගත යුතුයි. රනිල් පාර්ලිමේන්තුවට එන්නේ 1977. 1993 දී ආර් ප්‍රේමදාස හදිසියේ මිය යාම නිසා ඒ වෙනකොට හිටපු අගමැති ඩී.බී. විජේතුංග ලංකාවේ ජනාධිපති වුණු නිසා 1993 දී රනිල් වික්‍රමසිංහට ලංකාවේ අගමැති වෙන්න පුළුවන්කමක් එනවා පරණ පිනකට. ඊට පස්සේ 1994 දී චන්ද්‍රිකාට පරදිනවා. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂට පරදිනවා. යාන්තම් 2015 දී අර සිරිසේන කියන කෙනාව ලංකාවේ ජනාධිපති කළා නැවත වතාවක් සිරිසේනට පින් සිද්ධ වෙන්න අගමැතිකමට එනවා. ඊට පස්සේ 2019 දී ගෝඨාභය දින්නට පස්සේ නන්නත්තර වෙලාම ගිහිල්ලා 2020 දී UNPK ඡන්ද ප්‍රතිශතය 2.15ට වැටිලා එකම ආසනයක්වත් නැති වෙලා ජාතික ලයිස්තුවෙන් තමයි ඊට පස්සේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට එන්න සිද්ධ වෙන්නේ. ඒ වුණාට රනිල් වික්‍රමසිංහට නැවත වතාවක් තමන්ගේ පරණ පිනට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් වෙනවා 2022 දී. නමුත් 2024 දී රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායකට පරදිනවා. හරියටම බැලුවොත් අනුර කුමාර දිසානායකට නෙවෙයි පරදුනේ අර සජිත් ප්‍රේමදාසට තමයි රනිල් වික්‍රමසිංහ පරදුනේ. රනිල් වික්‍රමසිංහ තුන්වෙනියා, සජිත් ප්‍රේමදාස දෙවෙනියා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසටත් වැඩිය පහළ තැනකට රනිල් වික්‍රමසිංහ වැටෙනවා. අන්න ඒ වෛරය කවදාවත් මිනිස්සු ලංකාවේ ජනාධිපති විදියට තමන්ව පත් කරගත්තේ නෑ කියන වෛරය රනිල් වික්‍රමසිංහගේ හිත ඇතුලේ රනිල් වික්‍රමසිංහගේ ඔළුව ඇතුලේ හැමදාමත් තිබුණා. අන්න ඒ වෛරය උඩ තමයි Tamanට බලය ලැබුණු මොහොතේදී ලංකාවේ මිනිස්සුන්ට උපරිම පීඩනයක් දෙමින් Tamanගේ මමත්වය සම්පූර්ණ කරගන්න උත්සාහ කරමින් රනිල් වික්‍රමසිංහ හැසිරුණේ. රනිල් වික්‍රමසිංහගේ ඇඟ පුරාම වෛරය පැතිරිලා තියෙන ප්‍රධාන හේතුව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට ඉල්ලපු හැම මොහොතකදීම ලංකාවේ මිනිස්සු රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරා. ඒක නිසා රනිල් වික්‍රමසිංහට මිනිස්සු පිළිබඳව සුබවාදී හැඟීමක් හෝ මිනිස්සු පිළිබඳව සෙනෙහසක් නැහැ. රනිල්ගේ හැමදාමත් තිබුණේ තමන්ගේ මමත්වය සම්පූර්ණ කරගන්න සහ තමන්ට ඡන්දයක් කරහා ලංකාවේ ජනාධිපති වීමට, ලංකාවේ නායකයා වීමට බලයක් ලබා නොදුන්නු මිනිස්සු සමග වෛරයක් තමයි රනිල් වික්‍රමසිංහගේ හිත ඇතුලේ, ඇඟ ඇතුලේ, ඇඟ පුරාම හැමදාමත් තිබුණේ. 2024 අනුර කුමාර දිසානායක අපේ සහෝදරයා ලංකාවේ ජනාධිපති වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහලාට පුරුදු නැති වෙනම පන්තියකින් ආපු සාමාන්‍ය මිනිසෙක් ලංකාවේ ජනාධිපති වීම රනිල් වික්‍රමසිංහගේ පැලැන්තියට, රනිල් වික්‍රමසිංහගේ ඔළුව ඇතුලේ තියෙන ලොකු උද්දච්චකමට දරා ගන්න බැරි වුණු දෙයක්. රනිල් වික්‍රමසිංහ හැමදාමත් රටට මවාපෑවේ රනිල් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහගේ වටේ ඉන්න හෙන්චයියෝ
හැමදාමත් මවාපෑවේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මහා ලෝක සම්බන්ධතා තියෙන සුද්ධ අඳුරන මුළු ලෝකෙම බය මුළු ලෝකෙම සලකන මහා ලොකු දේශපාලකයෙක් මහා ලොකු චරිතයක් විදිහට තමයි රනිල් වික්‍රමසිංහගේ ගැන හදලා තිබුණු ප්‍රතිරූපය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගැන හදපු අනිත් ප්‍රතිරූපය තමයි අර ලෝක සම්බන්ධතා තියෙන වෙන මහා ලොකු පොර කියන ඒ ප්‍රතිරූපයට අමතරව හදපු අනිත් සම්බන්ධතා තමයි ආර්ථික දැනුම. රනිල් වික්‍රමසිංහ කියන්නේ ආර්ථිකය පිළිබඳව හරි ලොකු දැනුමක් තියෙන වෙන කැප්ටන් කෙනෙක් වෙන ඔස්තාර් කෙනෙක් වගේ ලොකු රූපයක් රනිල් වික්‍රමසිංහ ගැන මවලා තිබුණා. නමුත් 2015 2019 ඒ කාලය ඇතුළත රනිල් වික්‍රමසිංහ සිරිසේනගේ ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමති වෙලා හිටපු කාලය ඇතුළත රනිල් වික්‍රමසිංහගේ මේ ආර්ථික ඔස්තාර්කමය හරියට තේරුම් ගන්න නම් මම ඉලක්කම් කීපයක් කියන්න. රනිල් වික්‍රමසිංහ දවස් 1717ක් සිරිසේනගේ ආණ්ඩුවේ දවස් 1717ක් මුදල් ඇමති සහ අගමැති විදියට වැඩ කරා. ඒ කාලය ඇතුළත රනිල් වික්‍රමසිංහ ණය අරගෙන තියෙනවා ඩොලර් මිලියන 12500ක්. රුපියල් නෙවෙයි ඩොලර් මිලියන 12500ක්. ඒ දවස් 1717 ඇතුළත එක දවසකට රනිල් වික්‍රමසිංහ මිලියන ඩොලර් මිලියන 7.2ක් දවසකට ණය අරගෙන තියෙනවා. මාර ඔස්තාර් කෙනෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ලංකාවේ මුදල් ඇමති විදියට 2015 දී බාර ගන්නකොට ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය තිබුණේ 5.5%. 2019 සිරිසේනගේ ආණ්ඩුව ඉවර වෙනකොට ඒ ආර්ථික වර්ධන වේගය 2%ට අඩු කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ හෙන ඔස්තාර් කෙනෙක් කියලා රනිල් වික්‍රමසිංහගේ වටේ ඉන්න කට්ටිය කියන්නේ. රනිල් වික්‍රමසිංහ ඔය 2015-19 කාලෙදී ආණ්ඩුව බාර ගන්නකොට සිරිසේන බාරගෙන රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වෙනකොට ලංකාවේ ආණ්ඩුවේ අයවැය පරතරය තිබුණේ 5.2%ට. 2019 වෙනකොට රනිල් වික්‍රමසිංහ කියන ඔස්තාර් ඒක 9.5%ට අරගෙන ඇවිල්ලා තිබුණා. තවත් දෙයක් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වෙනකොට ලංකාවේ රුපියලේ අවපාත වීමේ ප්‍රතිශතය තිබුණේ දල වශයෙන් 4%කට. රනිල් වික්‍රමසිංහගේ සිරිසේනගේ ආණ්ඩුව ඉවර රනිල් වික්‍රමසිංහගේ ওই කාලය ඇතුළත 2015-19 මුදල් ඇමති විදියට ගත කරපු කාලය ඉවර වෙනකොට 2019 වෙනකොට ඒ රුපියලේ අවපාතයේ ප්‍රතිශතය 16%කට උස්සපු කෙනෙක් තමයි ඔය රනිල් වික්‍රමසිංහ කියන්නේ. රනිල් වික්‍රමසිංහ ගාව ඒ දවස්වල රනිල් වික්‍රමසිංහගේ මේ ආර්ථිකය සම්බන්ධ ගන්න හැම තීරණයකටම හරි සර් කියාගෙන හිටපු කට්ටිය අද හර්ෂ වෙලා දැන් සමගි ජන බලවේගය නේ. ඒක නිසා ඔය සමගි ජන බලවේගය සහ UNP එක අතරේ ලොකු වෙනසක් නැහැ. සමගි ජන බලවේගය දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මේ 2015-19 කාලය තුළත මේ ආර්ථික ඔස්තාර් ලංකාවේ ආර්ථිකය හසුරවපු කාලය තුළත ඕන දෙයකට හර් සර් කියාගෙන හිටපු හර්ෂලා තමයි අද ඔය සජ බිඳගෙන ජාතික ජන බලවේගයට ආර්ථිකය හසුරවන එක ගැන ලොකු ටෝක් දෙන්නේ. රනිල් විසින් මවාපාගෙන හිටපු ප්‍රතිරූපය සම්පූර්ණ බොරුවක් කියලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගත කරන හැම දවසකින්ම ඔප්පු වෙනවා. රනිල් කිව්වේ නිකන් රනිල්ට විතරයි ලෝකේ නායකයෝ සලකන්නේ, රනිල්ට විතරයි අන්තර්ජාතික සම්බන්ධතා තියෙන්නේ, රනිල්ට විතරයි ලෝකේ නායකයන්ගෙන් යම් සුබවාදී ආකල්ප තියෙන්නේ, රනිල්ට විතරයි දෙයක් කරගන්න පුළුවන් ලෝකෙට ගිහිල්ලා කියලා ඔය කියපු ඔය කතා ටික දවසින් දවස බොරු වෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහ ආණ්ඩු සහෝදරයා මේ රට මේ විදිහට කරගෙන යනකොට. හෙට තවත් රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා අනුර කුමාර දිසානායක සහෝදරයා හම්බ වෙනකොට රනිල් වික්‍රමසිංහ කියපු අර ලෝක සම්බන්ධතා එයාට විතරයි තියෙන්නේ කියපු කතාව බොරු වෙනවා. තවදුරටත් වෙන රාජ්‍යයන් වලින් අනුර කුමාර දිසානායක සහෝදරයාට ඒගොල්ලොන්ගේ රාජ්‍යයට එන්න කියලා කියනකොට ආරාධනා ලැබෙනකොට දැන් ආරංචි හැටියට මේ අවුරුදු ඉවරෙන්න ඉස්සෙල්ලා අනුර සහෝදරයා ජපානයට යනවා. දැන් ඉන්දියාවට ගිහිල්ලා ආවා, චීනයට ගිහිල්ලා ආවා. තවත් රාජ්‍ය නායකයන් විසින් ආරාධනා කරන්න නියමිතයි අනුර සහෝදරයාට එන්න කියලා ඒ රටවල් වලට. ඒ හැම දෙයක්ම සිද්ධ වෙනකොට අර ලෝකේ නායකයෝ සලකන්නේ මට විතරයි, මේ ලෝකේ නායකයෝ සලකන්නේ රනිල් වික්‍රමසිංහට විතරයි, සුද්ධ වඳුරන්නේ රනිල් වික්‍රමසිංහට විතරයි කියලා ගහගෙන හිටපු බයිලය සම්පූර්ණ පට්ටපල් බොරුවක් බව දවසින් දවස ඔප්පු වෙනවා. මේ විදිහට ලෝකය සමග අනුර සහෝදරයා සහ ජාතික ජන බලවේගය තවදුරටත් එකතු වෙනකොට
රනිල් වික්‍රමසිංහ විසින් හදාගෙන හිටපු ප්‍රතිරූපය දවසින් දවස නැති වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ඇඟ පුරාම පැතිරෙන්නේ ජාතික ජන බලවේගය සමග ලොකු වෛරයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහට තමයි මේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කියලා කියපු මේ පට්ටපල් බොරුවත් දැන් බොරුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද එනකොට ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් වෙනකොට ඔය වටේ හිටපු හැම ඇම්බැට්ටයම කිව්වේ ඩොලර් එක 400ට යනවා 500ට යනවා 600ට යනවා රට මාස 2-3 කඩාගෙන වැටෙනවා කියලා. නමුත් තවමත් ඩොලරය රුපියල් 300 සීමාව පවත්වාගෙන යනකොට මේ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හරියට සාර්ථකව මේ ආර්ථිකය හසුරුවාගෙන යනකොට අර රනිල් වික්‍රමසිංහ කියපු පට්ටපල් බොරු රනිල් වික්‍රමසිංහට විතරයි ලංකාවේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් කියලා ඒ කියපු බොරුවත් දවසින් දවස මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටම බොරුවක් වීගෙන යනකොට රනිල් වික්‍රමසිංහගේ අර ඇඟ ඇතුලේ තියෙන ඇඟේ වෛරය තවදුරටත් වර්ධනය වෙමින් මෙන්න මේ විදිහට ජාතික ජන බලවේගයට දිනන්න දෙන්න හොඳ නැහැ. ඊළඟ මේ පළාත් පාලන මැතිවරණයේදී හෝ ජාතික ජන බලවේගය පරාජයට පත් කළ යුතුයි කියන ඔන්න ওই විදිහේ කතා කියන්නේ රනිල් වික්‍රමසිංහට දැන් තියෙන්නේ වෛරය කියන පදනම විතරයි. තවත් දෙයක් රනිල් වික්‍රමසිංහ කිව්වා මේ IMF එකත් එක්ක තියෙන ඒ මූල්‍ය එකඟතාවය මත වුණු දේවල් උඩ අපිට ලංකාවේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න බෑ කියලා. නමුත් ජාතික ජන බලවේගයේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කිරීම හරහාත් ඔප්පුණා. රනිල් වික්‍රමසිංහට කරන්න බැරි වුණු දේ පවා ආර්ථිකය හැසිරවීමේදී රනිල් වික්‍රමසිංහට වඩා දක්ෂතාවයක් මේ ජාතික ජන බලවේගයේ පෙන්නන බව ඒකත් රනිල් වික්‍රමසිංහට සහ ඒ රටටම පෙනුනාට පස්සේ රනිල්ගේ වෛරය තව දුරටත් ඇඟ පුරා දුවමින් මේ විදිහට ජාතික ජන බලවේගයේ කකුලෙන් අදින්න ජාතික ජන බලවේගය වැට්ට වීමේ හැකියාවක් තියෙන හැම තැනකදීම ඒ ජාතික ජන බලවේගය වටන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. පරාජයේ යම් දෙයක් හෝ ජාතික ජන බලවේගයට දැනෙන්න සලස්වන්න පුළුවන්ද කියලා බලන්න ඕනම ගේමක් ගහන්න තරමට රනිල් වික්‍රමසිංහගේ මේ වෛරය දැන් උඩම තැනකට ඇවිල්ලා තියෙනවා. දේශපාලනයේ අවුරුදු 40 ගාණක් තිස්සේ ඇතුළටම වෙලා පදම් වෙලා ඉන්න නිසා රනිල් වික්‍රමසිංහ දන්නවා මේ මාස 6ක් ඇතුළත මේ ආණ්ඩුව කරපු දේවල් වලට වඩා විශාල වැඩ ප්‍රමාණයක් ඉදිරි අවුරුදු කීපය ඇතුළත මේ ආණ්ඩුව විසින් කරන බව. මේ මාස 6 ඇතුළත මේ ආණ්ඩුව විසින් කළේ ඉදිරි අවුරුදු කීපය ඇතුළත අවශ්‍ය වෙන පදනම සහ අවශ්‍ය වෙන සූදානම හරි විදියට සැලසුම් කර ගැනීම කියන එක රනිල් වික්‍රමසිංහගේ ඒ කපටි මොළයට තේරෙනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ දන්නවා මේ ඉදිරි මැතිවරණයෙන් පසුවත් ජාතික ජන බලවේගය මේ ආර්ථිකය සහ සමාජීය කටයුතු හසුරුවන විදිය හරහා ජාතික ජන බලවේගය වටේ තව දුරටත් මිනිස්සු එකතු වෙන බව. ඒක රනිල්ගේ මේ ඇඟ පුරා දුවන වෛරයට තව දුරටත් ඒ වෛරය වැඩි දියුණු කරන්න එක්තරා හේතුවක් වෙන බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒක නිසාම තමයි මේ රනිල් හදන්නේ මොන විදියකට හරි මේ පළාත් පාලන ආයතන ඡන්දෙදී ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මිනිසුන්ගේ තිබුණු අදහස වෙනස් වෙලා කියලා මොන විදියකට හරි මේ යම් හෝ පළාත් පාලන ආයතන කීපයක් හෝ කට්ටිය එකතු වෙලා ජාතික ජන බලවේගය හැර අනිත් කට්ටිය හැමෝම එකතු වෙලා මේ පළාත් පාලන ආයතන පිහිටවගෙන මේ පළාත් පාලන ආයතන නොලැබීම හරහා ජාතික ජන බලවේගයේ දැන් පරාජයට පත්වෙමින් යනවා කියන මතය මිනිසුන්ගේ ඔළුවට දාන්න රනිල් වික්‍රමසිංහට සහ මේක ඇතුළේ ඉන්න සියලුම තක්කඩින්ට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අර ඇඟ පුරාම වෛරය කියන එක පැතිරුණු රනිල් වික්‍රමසිංහට අවශ්‍යතාවය තියෙන්නේ ජාතික ජන බලවේගය පුළුවන් හැකි හැම තැනකදීම වැටීම පමණයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහට දැන් අර අල්ලසා දූෂණ ඒ කොමිසම විසින් එන්න කියලා තියෙන නිසා කවදාවත් ඒ වගේ තැනකට නොගියපු රනිල් වික්‍රමසිංහගේ අර මමත්වයට රනිල් වික්‍රමසිංහගේ පොරත්වයට ලොකු පහරක් වෙලා තියෙන මේ මොහොතේදී ජාතික ජන බලවේගයෙන් පලිගන්න පුළුවන් හැම තැනකදීම පලිගන්න තමයි රනිල් වික්‍රමසිංහ ලෑස්තිලා ඉන්නේ. ඒක නිසාම මේ වගේ ලංකාවේ දේශපාලනයේ දැඩි ලෙස හානිදායක හානිකර මේ වගේ චරිතයක් මොන විදියකට හරි ජාතික ජන බලවේගය වටන්න උත්සාහ කරන මේ මොහොතේදී ඉදිරි පළාත් පාලන ආයතනයේදී පවා පළාත් පාලන ආයතන ඡන්දයේදී පවා විශාල ජයග්‍රහණයක් ජාතික
ජන බලවේගයට ලබා දීලා ගමත් නගරයක් ජාතික ජන බලවේගයට ලබා දීලා ලංකාවේ දේශපාලනයේ විශාල ශාපයක් වුණු මේ රනිල් වික්‍රමසිංහ කියන මේ චරිතයට කම්බුල් පහරක් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට කම්බුල් පහරක් ගහන්න හොඳම අවස්ථාවක් ලංකාවේ මිනිස්සුන්ට උදා වෙලා තියෙනවා. වරද්ද ගන්න එපා. මේ පළාත් පාලන ආයතන ඡන්දය මෙන්න මේ වගේ ශාප වූ චරිතවලට රිටර්න් එක දෙන්න, ඒ ශාප වූ චරිතවලට නිසි පිළිතුර දෙන්න හොඳම අවස්ථාවක් නිසා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දයේදී ජාතික ජන බලවේගයට අති විශාල ජයග්‍රහණයක් ලබා දීලා මේ ශාපවලට, මේ දේශපාලන ශාපවලට අපි නිසි පිළිතුරු ලබා දිය යුතුමයි. ජාතික ජන බලවේගයට ජය වේවා.